අයිස්ක්‍රීම් මංගල දර්ශනයේදී ඔන්න ඉතින් අපිට හම්බ වුණා තවත් ඔබ ආදරය කරන චරිතයක්. ඉතින් දක්ෂ රංගන ශිල්පිනියක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පබෝදා සංදීපනි. මොකද හිතෙන්නේ අද දවසේදී මේ අයිස්ක්‍රීම් එකේ ෆ්ලේවර් එක ගැන? ඇත්තටම නම වගේම චිත්‍රපටියත් හරිම රසවත් හරි වෙනස්. කොහොමත් අපි ආදරයට කියන ප්‍රදියා කියලා. ප්‍රදීප් ධර්මදාස මේ හැමදාම තමන්ගේ නිර්මාණය තුළ හැමතිස්සෙම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරා. ඉතින් මං හිතන්නේ ඒ වෙනස මම ඔහුගේ මේ පළවෙනි චිත්‍රපටයනොත් දකිනවා. ඒ කියන්නේ ලොකු මහන්සියක් වෙලා අලුත්ම දෙයක් සිනමාවට දෙන්න අලුත්ම දෙයක් ශ්‍රී ලංකාවේ මේ ප්‍රේක්ෂකයන්ට දෙන්න ඔහු ඉතාමත් උත්සාහ කළා තිනවා. ඒ උත්සාහය සාර්ථක වෙලා තිනවා. ඒ වගේම ඉතින් හරිම ලස්සනයි. ඉතින් මම ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ රස විඳින්න එන්න කියලා. ඒ කියන්නේ පවුලේ සියලුම දෙනාට නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් හැමදේම මේක ඇතුලේ තියෙන ආදරය. එතකොට සටන් ජවනිකා හැමදේම මේක තියෙනවා. ඉතින් මං කැමතියි ඕගොල්ලෝ ඇවිල්ලා මේක හැමෝම ලංකාවේ සියලු දෙනාම ඇවිල්ලා බලනවා. ඉතින් වෙනස්ම විදිහේ චිත්‍රපටයක්. ඉතින් අපිට අද මංගල දර්ශනය බලන්න ලැබුණා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න කියලා මේ අයිස්ක්‍රීම් එකේ රස කොයි වගේද කියලා. ඉතින් අපි දැනගන්න කැමතියි පබෝදාගේ මොනවාද මේ දවස්වල සිද්ධ වෙන්නේ කියලා. චිත්‍රපට කීපයක් කරා. දැන්ට නම් ලොකුවට දෙයක් කරන්න මේ මාසේ ලොකුවට දේවල් බාරගත්තේ නැහැ. නමුත් හොඳ නිර්මාණ කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙන ආසාවක් තියෙනවා. ඉතින් බලමු මගේ චිත්‍රපට කීපයක් එන්න තියෙනවා. ඔන්න ප්‍රේක්ෂකයින්ට හොඳ නිවුස් එකක්. ඔන්න පබෝදාව බලන්න ආසාවෙන් ඉන්න ඔයාලට ඔන්න chance එකක් තියෙනවා. තව චිත්‍රපට කීපයක් එන්න තියෙනවා කියලා පබෝදා කිව්වා. Thank you so much අපිත් එක්ක එකතු වුණාට. Thank you very much. කැලී නුබයි කැලී මගේ